සුබ දවසක් වෙන්න ඕනේ හැමෝටම. ඉතින් අද මම කල්පනා කරා ඇත්තටම අර ඊයේ ගියපු මීඩියා හයිප් එකත් එක්කම දැනට මේ වෙද්දි ඉක්මන් එකේ වගේම අපි දන්නවා රියසෙවනේ ඒ වගේම Facebook මාකට් ප්ලේස් එකේ ඉතින් මේ වගේ ප්ලැට්ෆෝම් වල ඇත්තටම දැන් මේ වෙනකොට බ්‍රෑන්ඩ් නිව් වාහන වල කොහොමද ප්‍රයිසස් තියෙන්නේ කියන එක ඔයාලට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් අද වෙනකොට මේකේ බලා ගන්න පුළුවන් 0 මයිලේජ් වගේ තියෙන Toyota Rise Z වගේ ඉසි ග්‍රේඩ් එකේ 2025 මැනුෆැක්චර්ඩ් වාහන සාමාන්‍යයෙන් 1.33 1.30 සමහර එකයි 40 ඒ වගේත් යනවා. ඒත් එක්කම සමහර අයගේ 114ට වගේ යනවා සාමාන්‍යයෙන් පාවිච්චි කරපු 2023 රයිස් එක වගේ ඒවා. එතකොට ඒ වගේ අප්ඩේට් එකක් තමයි ඉක්මන් එකේ තියෙන්නේ දැනට. ඉතින් අපි ඒත් එක්කම බලමු මේකේ කොහොමද රියසෙවනෙත් කොහොමද මාකට් එක හැදිලා තින්නේ මේ වෙනකොට කියන එක. ඇත්තටම ගොඩක් කෙනෙක් අර වාහනයක් බයි කරන්න කලින් බලන සයිට් දෙකක් තමයි මේ දෙක සහ තව අමතරව දේවල් තියෙනවා. ඉතින් නමුත් මම මේ වීඩියෝ එකේදී මේ ගත්තේ මේ සයිට් දෙක තමයි මම බලන්න බැලුවේ මේකේ කොහොමද යන්නේ කියන එකට. එතකොට මේකෙත් මම අර කිව්වා වගේ ඉසි ග්‍රේඩ් එක 130 125 අතර තමයි ඒක ටිකක් මේ වෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් දැනට වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දැන් තියෙන මාකට් ප්‍රයිස් එකත් එක්ක මාකට් එකේ තියෙන අස්ථාවර භාවයත් එක්ක මට හිතෙන්නේ තව ටිකක් ඕගොල්ලෝ බලන එක හොඳයි. මොකද මේ වාහන මීට වඩා මේකෙන් වැඩි පැත්තට නෙවෙයි ගොඩක්ම මේ දවස් ටිකේ තියෙන්නේ අඩු පැත්තට තමයි. ඉතින් තව දුරටත් මිල ටිකක් පහළ යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ගොඩක් වෙලාට මේ අවුරුද්දේ අප්‍රේල් මේ වගේ වෙනකොට ඔයගොල්ලන්ට හරියටම මේකේ ප්‍රයිස් එක කොතනද තියෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම අර අපි ඊයේ කතා කරා වගේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන ටික ඇත්තටම ගොඩක්ම මිල බැහැලා තිනවා. අපි නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම Honda Grace එක වගේ එකක් වාහනයක් ගත්තොත් එහෙම එතකොට අපිට අපි මෙතන Grace කියලා බලමු ගහලා ඇත්තටම Honda Grace 2015 16 වගේ ඒවා අපි අර කතා වුණ විදිහට ගොඩක් අඩු 80 ගණන් රේන්ජ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේවා නම් 89 එහෙමත් තියෙනවා. මෙතන 89 තිබ්බට ඇත්තටම මේක 85 84 83 ඒ වගේ රේන්ජ් වලට මේක අඩු වෙලා තියෙන 2015 14 කියන එක. ඒතකොට 2014 නම් 80 ඒ වගේ රේන්ජ් එකකට යනවා මේ අද වෙනකොට. ඉතින් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේකත් හොඳ ජපන් වාහනයක්. ඉතින් මේ වගේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් තව ටිකක් ඉන්න කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. මොකද තව දුරටත් මේ වාහන චුට්ටක් අඩු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද දැන් මේ අලුතෙන් එන එක රේන්ජ් එක. ඉතින් Honda Grace එක නම් ගොඩක් දුරට අඩු වෙන්නේ. මේක අර Honda City කියලා අලුත් මොඩල් එකක් එනවා. ඒක 145ක් වගේ තමයි මාකට් එකේ තිබ්බේ. දැන් මේ වෙනකොට සාමාන්‍ය 130 ඒ රේන්ජ් එකට සමහරට ඇවිල්ලා ඇති. අපිට ඕන එකක් බලන්න පුළුවන්. අපි ඒකත් සර්ච් කරලා බලමු Honda City කියලා. Honda Grace එක නතර වෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඒකේ අලුත් මොඩල් එකක් ආයේ නැහැ Honda Grace එක 2026. ඒක ඒ වෙනුවට එන්නේ Honda City කියලා එකක් තමයි. එතන මේ Grace එකයි එකක් තමයි. Honda City එකේ අපි බලමු බ්‍රෑන්ඩ් නිව් එකක් මේකේ හොයාගන්න පුළුවන් වේද කියලා. Honda City turbo එකක් තියෙන එකේ price negotiable තියෙන්නේ. සාමාන්‍ය 140 145 ඒ රේන්ජ් එකේ තමයි Honda City තිබ්බේ. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් 132 වගේ මට්ටමකට Honda City RS turbo එක 2025 එක ඇවිල්ලා තිනවා. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන විදිහට සාමාන්‍යයෙන් මේකේ පොඩ්ඩක් මාකට් එක මේ බ්‍රෑන්ඩ් නිව් එක නම් ලොකුවටම මාකට් එක බහින්න නැති වෙයි. නමුත් අර යූස් කරපු වාහන ටික ගොඩක් දුරට තව චුට්ටක් අඩු වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් තව එකක් අපි ඇවිල්ලා තියෙන්නේ 2026. ඉතින් අර Taman තියාගෙන හිටපු වාහනේ තව වරුද්දක් පරණ වෙච්ච එකක් තමයි අපිට තියෙන්නේ. ඒත් එක්ක මේකේ ෂේවීම මම නිතරම කතා කරනවා වගේ ෂේවීම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට වාහනයක් ගන්න ඉන්න හැම කෙනෙක්ටම සුභ ආරංචියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. හොඳට සමු ගන්නවා. ආයෙ හම්බෙමු.